hello guys, welcome back to my YouTube channel. ඔන්න අද ඉතින් ඔයාලට වෙනස් විදිහේ වීඩියෝ එකක් ගෙනාවේ. මේ ඉතින් අපේ ටීම් එක අපිට ට්‍රීවිල් ටීම් එකක් තියෙනවා. ස්ටන්ට් ඇන්ඩ් රේසින් ටීම් එකක්. මේ තියෙන්නේ අපේ ටීම් එකේ නම යකා කල්ලිය. Facebook, YouTube, TikTok වලින් සිංහලෙන් යකා කල්ලිය කියලා ගැහුවාම තියෙනවා අපේ ලෝගෝ දෙකත් එක්කම. ඉතින් ඔයාලා දන්නවා ඇති මෝටර් ෂෝ වල ස්ටන්ට් කරන ටීම් එකක් අපේ ටීම් එක 2023 බෙස්ට් ස්ටන්ට් ටුක් ගැන අවෝඩ් එක පවා ලැබුණා අපේ ටීම් එකට. ඉතින් අපි හැම පාරම කරන චාරිකාවක් තමයි පොසොන් එකට අනුරාධපුර චාරිකාව. මේ තමයි 2025 පොසොන් අනුරාධපුර චාරිකාව. ඔයාලා දන්න අය දන්නවා. ඉතින් අපිත් එක්ක හැමතැනම ඉන්න අපේ ත්‍රිවිල් යාළුවෝ හැම කෙනාම පවුල් පිටින් ෆැමිලිස් කපල් ඉතින් මේ ටුවර් එකට එනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ටුවර් එක යන්න. ඉතින් මම හිතුවා මේ පාර වලට වෙනස්ම වීඩියෝ එකක් vlog එකක් ගේන්න. ඉතින් මෙතන අපි එද්දි පාන්දර අපි මේ දැන් අනුරාධපුරයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පාන්දර එද්දි අපේ තියෙන කට්ටිය ඉතින් පොඩි එහා මෙහා වෙනවා කැඩෙනවා. ඊට පස්සේ එක තැනකට මේ තමා කට්ටියම සෙට් වෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා අපේ 5 වෙනි දවසේ අපි අනුරාධපුරේ දවස් 5ක් හිටියා. ඉතින් අපි 5 වෙනි දවසේ කියන්නේ අපේ අන්තිම දවසේ අපි ආව සීගිරිය. මොකද අපි කණ්ඩලම වැව සීගිරිය. එතකොට අපේ යන මේ ටුවර් එකේ අටමස්ථාන ඔක්කොම වැඳ ගන්නවා. තන්තිරි මලේ හැමතැනම. ඉතින් මේ මෙතනට ආවේ අන්තිමටම ඒ කියන්නේ අපේ අහල පහල අපේ යාළුවෝ ඒ කියන්නේ ඉතුරු වෙච්ච සෙට් එක තව ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් අද ත්‍රිවිල් 100 150 ඒ වගේ යනවා. අපිත් එක්ක මගින් එහෙම එකතු වෙන කට්ටිය ඉන්නවා. ඉතින් මට හිතුණා මගේ කියන්නේ මේ ඩේ ව්ලොග් එක කියන්නේ වීක්ලි ව්ලොග් එක මන්ත් ව්ලොග් එක ඒ වගේ කියන්නේ මම ගියපු තැන් වලින් මගේ හිතට දැනෙන මගේ ආසම මේ ටුවර් එකක් තමයි මේ අපි කරන ටුවර් එක. මේක පොඩ්ඩක් ඔයාලට දාන්න YouTube එකට. මොකද මේක මාර මතක සටහන් කවදා හරි කියන්නේ අපිට බලන්න අපේ ෆෝන් එක නැති වුණත් මේක මෙමරි විදියට YouTube එකේ තියෙයි කියලා හිතනවා. මේ ඉතින් ඉන්න මේ තමයි අපේ සෙට් එක. ඔක්කොම සහෝදරයෝ වගේ තමයි. ගැහණු පිරිමි ભેදයක් නැහැ. ඔක්කොම කියන්නේ එක කියන්නේ එක මම්මගේ නෝනට ඉතින් හැමෝම එකට කාලා බීලා ඉන්නවා. මේ කියන්නේ බොක්ක පිට් එකෙන් වචනෙන් කිව්වොත් ඒ වගේ ඉන්න සෙට් එකක් තමයි අපිට ඉන්නේ. ඉතින් කොහොම හරි මේ ඉතින් අපි ටික කියෝ යනවා. මොකද කිලෝමීටර් ගාණක් පයින් ගියා මේ සීගිරියට යද්දි ඔයාලා දන්නවනේ. කට්ටිය කැඩි පෙලක් කට්ටිය වාහනවල හිටියා. පෙලක් කට්ටිය මග හිටියා. පෙලක් කට්ටිය ජොබ් වලට යන හින්දා එයාලා වේලාස්ම ගෙදර ආවා. ඇත්තටම කියන්නේ හැම පොසොන් පොයටම යනවා අපි මේ ටුවර් එක කරනවා. ඔයාලා සර්ච් කරලා බලන්න Facebook යකා කල්ලිය කියලා ගහලා. ඒක ට්‍රිවිල් ටීම් එකක්ම නෙමෙයි. ඉතින් ඒක ඇතුලේ අපි ලස්සන වැඩ කරනවා. එතකොට ඔය සුද්ධ පවිත්‍ර කරන වැඩ. එතකොට අපි කට්ටිය එකතු වෙලා දාන මාන දෙනවා. ඉතින් මේ ඉන්නේ අපේ කියන්නේ ස්ටන්ට් පැත්තෙන් සුපිරි වැඩක්. ඉතින් මේ තමයි මේ දෙවනි වීඩියෝ එක. මේ අපි කට්ටියම සල්ලි එකතු කරලා මේ ගලේ දේවාලයට කිරිපිණු දානයක් දුන්න. කිරිබත් දානයක්. ඉතින් අපි බාරහාරයකට රිවිය මේක දුන්නේ. ඉතින් අපේ ලස්සනට මේ වැඩේ එකතු වෙලා කට්ටියම මහන්සි වෙලා තමයි මේක දුන්නේ. ඉතින් ටීම් එකට අලුතෙන් ආව සමාජිකයෝ ඉන්නවා. හිටපු කට්ටිය නැති වෙච්ච වාහන විකුණලා හිටපු කට්ටිය ඉන්නවා. ඉතින් ඔහොමම රටවල් වලට ගිය කට්ටිය ඉන්නවා. ඒ කට්ටියම ඉතින් මේ වෙලාවේ මාදරේ මතක් කරනවා ඒ දවස්වල දීපු සපෝට් වලට අදටත් ඉන්නවා. නැති වෙන්නේ අදටත් ඒ විදිහටම අලුතෙන් ආව කට්ටියක් ටීම් එකට ඉන්නවා. ඉතින් මොකද ගොඩක්ම අපේ ගෙදර ඒ කියන්නේ අපි කරන්නේ ත්‍රිවිල් ෆීල්ඩ් එකේ ත්‍රිවිල් මැකැනික් වැඩ. ඉතින් ත්‍රිවිල් වයරින් එතකොට CCTV මොඩිෆිකේෂන් කාඩියෝ හැමදේම කරනවා. ඔයාලට Facebook එකේ චරිත් මෝටර්ස් කියලා ගහල්දී ගැහුවාම සිංහලෙන් ඒකත් එනවා. ඉතින් මේ අපි ලස්සන දවසක් මේ විදිහට නිමා කරා. නම්බර් එක මම මේක යටින් දාන්නම්. ඔයාලට ඕන ඔයාලගේ තියෙනවා නම් වාහන හැමදේම ඔයාලට එතනින් හැමදේම අලුත් වැඩියා කටයුතු වීදුරු බීඩින් එතකොට හැමදේම ජැක් බැස්ස කරනවා. එතකොට ජැක් බානවා. එතකොට ජැක් කරනවා. ප්‍රේන් හැමදේම එකම තැනින් කරගන්න පුළුවන්. කැමති කට්ටිය නම්බර් එක දාන්නම්.
ඉතින් ඒකමටවත් නෙමෙයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඒ කියන්නේ මාරම ලස්සන අතීතයක් මේ. ඒ කියන්නේ ටීම් එකක් විදිහට එකමුතු වෙලා මේ වගේ වැඩක් කරද්දී ඇත්තටම මාර සතුටුයි. මොකද එක්කෙනාට එක්කෙනෙක් නැහැ. දර හොයන්න. එතකොට කියන්නේ පිරිමි ගැහණු කියලා මෙතන නැහැ. එතකොට ගෑනු කට්ටිය කරන වැඩත් පිරිමි අය කරනවා. පිරිමි අය කරන වැඩත් ගෑනු කට්ටිය කරනවා. ඉතින් ඇත්තටම ආයෙත් මම thank you කියනවා අපි ඉන්න මේ ටීම් එකේ කට්ටියට. ඇත්තටම මේ මාරම හිත හොඳ කට්ටියක් හිටියේ. ඉතින් ටීම් එකේ අදටත් ඉන්නවා. ගිය පාරට වැඩිය මේ පාර යන ටුවර් එකට තව මාසෙයි තියෙන්නේ. ඉතින් හැමෝම ඉතින් ට්‍රීවිල් හදනවා දැන්. ඉතින් ඒ වගේ වැඩ කරනවා. මං එක පාරක් දෙපාරක් තුන් පාරක් විතර මම පුළුවන් විදිහට රුවන්වැලි සෑයට මම කට්ටියත් එක්ක එකතු වෙලා මම තනියම ඒ කියන්නේ බුදු පිළිමයක් වහන්සේ නමක් පූජා කරා. එතකොට එයාලම අපිට කැටයකට හැමෝම පඳුරු දැම්මා. ඒ විදිහේ මේ පාරත් ලස්සන වැඩක් කරන්න හිතේ තියාගෙන ඉන්නවා. ඔයාලත් කැමති නම් අපිත් එක්ක මේ ටුවර් එකට එන්න ඔයාලට පුළුවන්. ත්‍රිවිල්ම කියලා නෑ. බයික්, වෑන්, කාර් ඕන දෙයක් යනවා. ඉතින් මම මේ ඩීටේල්ස් ටික ඔයාලට ළඟදීම දානවා. Facebook දානවා. YouTube එකේ මම ස්ටෝරි දාන්නම්. එතකොට ඔයාලටත් ලේසියිනේ. කියන්නේ පින් කැමති හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන්. හරි. අපි දැන් ඩේලි වීක්ලි vlog එක පටන් ගමු. ඉතින් මේ තමයි මම ඔයාලට කලින් වීඩියෝ කතරගම vlog එකේ කියලා ඇති හයිවේ වලින් ලස්සනම හයිවේ එක කුරුණෑගල හයිවේ එක කියලා. ඉතින් ඔයාලා බලන්න මේක තමයි කුරුණෑගල හයිවේ එක. වරන්න මාරම ලස්සනයි අහස. මේ ටයිම් එක දැන් 5:00 විතර ඇති. අපි මේ පොඩි වැඩකට කුරුණෑගලට ගියා. ඉතින් ඒ යන ගමන් පොඩි ක්ලිප් එකක් ගත්තා. මේ තමයි මිනුවන්ගොඩ මේ එයාපෝට් පාර වේයන්ගොඩ මිනුවන්ගොඩ එයාපෝට් පාර මේ මෙතන තියෙන මේ කඩේ අයියා බදාදා සෙන්සුරාදා ඉන්නවා නයිවල පැත්තට යද්දී. ඉතින් එයාගේ කෑම මාරම රසයි. දැන් එයාගේ තේ එකක් තමයි වඩේ පැටිස් අනම්මන ඕන දෙයක් තියෙනවා. ඉතින් මම මේ sorry එයාගේ මේ තේ එකක් තමයි බොන්නේ මාරම රසයි. ඉතින් මේ අපේ කාර් එකේ මේ තියෙන අපේ කාර් එක ඉතින් මේ කාර් එකේ වැඩකට තමයි අපි මෙතනට ආවේ. ඉතින් ඒ ඉන්න ගමන් ඒ අයියා එදා සෙන්සුරාදා දවසක් ඉතින් එයාගේ ඉන්න ගමන් එයාගෙන් පොඩි තේ එකක් බීලා එහෙම හිටියා. මේක කියන්නේ vlogs ගොඩක් වීඩියෝ ක්ලිප් ගොඩක් මම මේකට ඇඩ් කරලා තියෙනවා. මොකද මම මෙහි ගියේ තැන් මම කලිනුත් කියලා තියෙනවා. ගෙදර ඉඳෙන්නෙම නැති තරම් ඉතින් එහෙම යනවා. ඉතින් මේ තරුණ ජීවිතේ විඳින්න ඕනේ. විඳවන්න හොඳ නැහැ. හැමෝම සතුටින් ඉන්න ඕනේ. අපි ඉතින් ආයේ මේ වගේ ජීවිතයක් ඒත් දන්නේ නැහැනේ. ඉතින් මේ ඇවිල්ලා මේක නාරම්මල පැත්තේ කඩයක්. මේ අපි ට්‍රීවිල් එකක් ඒ කියන්නේ බිස්නස් කරද්දී ඒ ට්‍රීවිල් එකක් ගේන්න ගිය ගමන් තමයි අපි මේ කඩෙන් නැවැත්තුවේ කන්න. ඉතින් මේ මාරම අයිටම් ටිකක් තියෙන මේ කඩේ තියෙන අපි දැක්කපු නැති පරණ ඇන්ටික් බඩු තියෙන මේ එක හොටෙල් එකක්. ඒ වුණාට ඒකේ සයිඩ් එක ඩෙකරේට් කරලා තියෙන මේ විදිහට. ඉතින් මට හිතුණා ඒක ඇත්තටම ලස්සනයි. නිකන් අර ඔයාලට බලන්න වීඩියෝ ක්ලිප් ටිකක් ගේන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක මම කුකින් vlog එකක්. ඒ කියන්නේ මේ මං හරි ආසයි ඔය කුරක්කම් කැඳා නම් මම හදන්නේ. ඉතින් අර ඒවට හදන්න අර හරි අමාරුයිනේ මේ බඩු එකතු කරගෙන. ඉතින් මං එදා කීල්ස් එකට ගිය වෙලේ තිබ්බා මේ ඔය කුරක්කම් කැඳ කියලා පැකට් එකක්. ඕක රුපියල් 200ක් උනේ. ඉතින් මම මේක නිකන් හදන vlog එකක් ඔයාලට දැම්මා. ඉතින් මේක එකටම තියෙන්නේ මේ කුරක්කම් පිටි ටික කියන්නේ වේරුණු භාජනයකට දාගන්න ඕනේ. දාලිවර වෙලා ඒකට වතුර දාන්න ඕනේ. මේ ඒකේ පිටිපස්සේ ගහලා තියෙනවා මිලිලීටර් ගාන. කොහොම හරි අපි ඒක ලිපෙන් තියලා ගින්දර අඩු කරලා ඒක කැටි නොගැහෙන්න මෙන්න මේ වගේ හොඳට කූරු ගන්න. ඔයාලට පේනවා ඇති මම මේ ගෑස් ලිප උඩරිම මේ අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩි වෙන්න බෑ. ඒක නිකන් අර ඇලෙනවා වගේ වෙනවා. ඕක නිකන් මේ කැවුම් අර තියෙන අර කැවුමක් අපි මේව කරද්දී නිකන් අර පදමට එන්නේ නිකන් අර ඝනකමට ඔය පේනවා ඇති වෙයි. මම මේ උඩ ඉඳන් දැන් මේ හොඳට ඔයාලා මේ අඩු ගින්දරේ කූරු ගා ගන්න ඕනේ ඕක. ඒකට ඕකට කජු ටිකක් රට කජු නැත්නම් ඔය කැෂු ඒ කියන්නේ ඔරිජිනල් ඒ වගේ මුද්දරම් පළම් රටින්දි ඒ වගේ දැම්මනම් මාරම රසයි. හැබැයි අර සීනි වැඩි කට්ටිය නම් එහෙම දාලා බොන්න එපා. එහෙම රෙකමන්ඩ් කරන්නේ. හැබැයි මම නම් ඒව දාන්න ගියේ නෑ. මොකද මේ ඕකත් වැඩි ඕකෙත් සීනි තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ හොඳට හැඳි ගන්න කැටි ගහන්න දෙන්න එපා. අඩුම ගින්දරේ හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට තමයි මේ සීනි දාගත්තේ. ඔයාලා රස අනුව සීනි දාගන්න. මොකද මේ මම දානවා වගේ දාන්න එපා. අපේ ගෙදර කොහොමත් සීනි බොනවා වැඩි. ඉතින් කොහොම හරි මේ ඒකේ උතුරනවා වගේ මේ වගේ බුබුල් වෙනවා. ඉතින්
මේ අන්න ඒ වගේ මේ ඔයාලා බොන්න හදාගෙන මාරම රසයි. දැන් මේ මම මේ අයියා වැඩ කරන ගමන් ඉන්නේ මේ ගෑරේජ් එකේ. ඉතින් මම එයාටත් දුන්නා. මේ ඇත්තටම මාරම රසයි. මේ ඔයාලත් ගෙදර හදලා මේ බොන්න. ඇත්තටම ඇඟ නිමෙන මේ එකක්. ඊට පස්සේ මම මේ පොඩි පැස්තා එකක් තිබිලා ඒ පැස්තා එකත් හදනවා. ඒක නෝ ඔයාලා දන්නවනේ. කොහොමද මේ තව දවසක් ඉතින් මේ මගේ කියන්නේ නෑදෑ වෙන නංගි කෙනෙක් ඉතින් අපේ ගෙදර ආවා. එයාලත් එක්ක කොහොම හරි අපේ ගලේ දේවාලේ ගියා. ගලේ දේවාලේ vlog එක කලින් දාපු නිසා මම මේකේ ගලේ දේවාලේ වීඩියෝස් මම දැම්මේ නෑ. මේ ඉතින් අපි යන ගමන් කොහොම හරි ඉතින් අපි එයාලත් එක්ක ගිහිල්ලා මම පහුවදා එයාලා ගෙදර අපි ඉඳලා එහෙම හිද්දී එකපාරට මට මේ බඩේ කැක්කුමක් හැදුනා. ඉතින් කොහොම හරි බඩේ කැක්කුම හැදුනාට පස්සේ මම මේ සෙත්මා හොස්පිටල් එකට ආවා මේ බේත් ගන්න කියලා. කොහොම හරි සෙත්මා එකෙන් හොස්පිටල් එකට ඇවිල්ලා මම නැවතුනේ ගම්පහ ජෙනරල් හොස්පිටල් එකේ. මොකද ඔයාලත් වතුර බොද්දි හොඳට රත් කරලා උණු වතුරම බොන්න හැමතැනින්ම වතුර බොන්න යන්න එපා. ඉතින් මේ අන්තිමටම කියන්නේ මට විස බීජයක් ගිහලා තිබ්බ බඩට. ඉතින් මේක මහා කියන්නේ මේ ක්ලිප් එකේ තියෙන මහා දුක්බර කාලයක්. ඉතින් මට තනියම ඉතින් හොස්පිටල් එකට වෙලා ඉන්න උනා. ඉතින් ඇත්තටම මාරම මේ ඒ දවස්වල මාරම මේ කට්ටක් කෑවි. ඉතින් ඔයාලා දන්නවනේ හොස්පිටල් වල ඉද්දි ඉතින් මේ කියන්නේ හැමදේම ඉතින් අඩුවක් පාඩුවක් නොකර ඉතින් හැමදේම මට මගේ හස්බන්ඩ් කරා. ඉතින් මේ ගෙදර යන දවස ඉතින් හැමෝගේ මූණු වල හිනාවල් තිබ්බ දවස. ඉතින් එයාලත් දුක් වුණා මට වෙච්ච දෙයට. මගේ හෙවණැල්ල වගේ මගේ හස්බන්ඩ් හිටියා ඇත්තටම. ඉතින් මේ මාව හිනා ඉතින් මං හොස්පිටල් එකෙන් මේ ඇවිල්ලා ඩිස්චාර්ජ් වෙලා මේ මාව හිනා ගස්සන්න අපේ ඒ නාගි කරන වැඩ. කොහොම හරි ඊට පස්සේ අපි සංගීතයක් බලන්න ගියා. ඉතින් මට මෙන්න මේ රූප හිතුණා මෙතන මේ බලන්න කොච්චර එයාලා වයසට ගියත් එයාලා ආදරේ වයසට ගිහින් නැහැ. ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ ඒ ඇන්ටි අංකල්ලු ඉන්න විදිය. ඉතින් ඒ ඇන්ටි නටනකම් ඒ අංකල් පිටිපස්සෙන් ඉන්නවා ගහක් ගලක් වගේ. ඒ වගේ තමයි හැමදාම මිනිස්සු ආදරෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. අපි ඉන්නේ ටික කාලේ ජීවිතේ විඳින්න ඕනේ. ඉතින් මේ ඇත්තටම මාර කියන්නේ දකිද්දී මේ හිනාවක් එනවා මූණට. මොකද ඒගොල්ලෝ ඒ ජීවිතේ විඳිනවා. ඉතින් අපිත් ඒ දේවල් ඉතින් ආදර්ශයට අරගෙන හැමදාම සතුටින් දෙන්නත් එක්ක මැරෙන තුරාවට ඉතින් ඉන්න ඕනේ. මම ඉතින් ඒක ලස්සනයි. ඒක මම දැකපු ගමන් මම ඒක වීඩියෝ ක්ලිප් එක ගත්තා. ඒ ඇන්ටිත් දැක්කා. මේක සමහර විට ඒ ඇන්ටිගේ කවුරු හරි දකිනවා නම් ඒ ඇන්ටිට පෙන්නන්න. කොහොම හරි ඉතින් අපි සංගීතෙත් බලලා ඉවර වෙලා ගෙදර ආවා. කොහොම හරි සංගීත නම් ඉතින් අපි අතාරින්නේ නැහැ. සංගීත තිබුණොත් කොහෙද අපි එතන. ඊට පස්සේ කොහොම හරි මේ එදාට පහුවදා රෑ හිතුණු ගමන් මේ අපි කණ්ඩ ගියා. ඒ කියන්නේ කෑම කන්න කියලා සාමාන්‍යයෙන් අපි ගියේ යක්කලට. යක්කලට ගියාට පස්සේ කඩ තිබුණේ නැහැ. අපිට හිතුණු ගමන් අපි කතා වෙවි හිටපු ගමන් ගියේ. හැබැයි අපි යද්දිත් 12ට විතර ඇති. සාමාන්‍යයෙන් එහෙම කණ්ඩ පුළුවන් කියන කඩයක් පිටිසින්දුව එහෙම තියෙන කඩයක් තිබුණේ නැහැ. ඊට පස්සේ කොහොම හරි අපි කාර් එකේ ගියේ අපේ කතාවෙන් අපි කොළඹටම ගියා. කොළඹත් නැහැ. ඊට පස්සේ දැන් මේ තියෙන මේ වන් ගෝල් ප්ලේස් එක හරිය තියෙන අර ඒකේ රවුන්ඩ් ද බෝඩ් එකකින් ගිහිල්ලා ඒ හොටෙල් වලත් බැලුවා. යද්දි ඔක්කොම ක්ලෝස්. දැන් මේ මෙතෙන්ටත් ආවා. යද්දි සේරම ක්ලෝස්. අපිට කන්න ඇත්තටම කඩයක් තිබුණා. ඊට පස්සේ අපි කතා වුණා පෝට් සිටියන් කියලා. ඊට පස්සේ කොහොම හරි මේ දැන් පෝට් සිටිය ඇතුළට දාලා මේ යන ගමන් එතනත් බින්චුන් එක තිබුණා. බින්චුන් එකත් ආසාවට මම බොණ්ඩ හිටියේ ගිහිල්ලා දැන් හෙට අනිද්දාම යනවා. ඒකත් ක්ලෝස්. ඩොමිනෝස් එකට ගියා. ඩොමිනෝස් ක්ලෝස්. ඊට පස්සේ අපි ගෙදර ආවා. ඉතින් මේ ඇවිල්ලා ආපහු සංගීත දවසක් මේ ඇවිල්ලා මම ඔයාලට මේ ගේන්නේ අවුරුදු මාසේ අප්‍රේල් මාසේ මැයි මාසේ තියෙන vlog ටික මුලින් ගෙනාවේ මම අපේ ටුවර් එක ඒක මම මේ ළඟදී යනවා අවුරුද්දක් වෙන්න ලඟ හින්දා මම ඒක ගෙනාවේ. ඉතින් මේ අපේ කට්ටිය ඉතින් යන්න කලින් ඉතින් නැටුම් තෙල් ගන්න ගිය මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. කොහොම හරි ඊට පස්සේ අපි ගියා කීල්ස් එකට. කීල්ස් එකෙන් ඒ කියන්නේ මේ අපි ගන්නවා කීල්ස් එකේ මේ තියෙනවා මේව බේකරි අයිටම්. ඊට පස්සේ කීල්ස් එකෙන් අපි මේ ඒ බේකරි අයිටම් ටිකත් අරගෙන අපි මේ යන්න හදන්නේ ඊට පස්සේ මේ ෆුඩ් සිටියට. ඊට පස්සේ ෆුඩ් සිටියටත් ගිහිල්ලා ඒකෙන් බඩු ටිකකුත් අරගෙන කොහොම හරි මේ ඇත්තටම ඉතින් කීල්ස් එකේ ෆුඩ් සිටියේ වෙනසක් නැහැ. ඉතින් දෙකම එකයි. ඊට පස්සේ කොහොම හරි මේ බඩුත් අරගෙන ඊට පස්සේ එදාම රෑ මම ආව පොඩ්ඩක් මගේ මේ සැලුන් එකට. ඊට පස්සේ කොහොම හරි එදා රෑ තිබුණා මේ ෂෝ එකක් ෆ්ලෑෂ් බෑග්. ඊට පස්සේ මේ මගේ යාළුවෝ කට්ටියම එකතු වුණා. ඉතින් යාළුවෝ හැමදාම එකතු වෙන්නේ නැහැ. මොකද එයාලා වැඩ ජොබ් කරනවා. ඉතින් එයාලගේ වැඩ තියෙනවා. අපිත් වැඩනේ. ඊට පස්සේ කොහොම හරි ඉතින් කට්ටිය එකතු වුණාම ඉතින් පිස්සු නටලා ඉතින් ඉන්නවා. කොහොම හරි ඉතින් එදා ෆ්ලෑෂ් බෑග් හොඳටම තිබුණා. මාර ක්‍රවුඩ් එකක් හිටියා ඒ සංගීතේ. කට්ටියත් එක්ක නටලා කාලා එන්ජොයි කරලා
කොහොම හරි අපි ගෙදර ආවා. ඇත්තටම අප්‍රේල් මාසේ මාර්ම සංගීත ගොඩක් තිබුණේ. කොහොම හරි සංගීත නම් තිබ්බ හැම තැනම. ඒ කියන්නේ ඔක්කොම ෆ්‍රී ෂෝ තිබ්බේ. ඉතින් අවුරුදු උත්සව තිබුණා. ඉතින් ඔයාලත් අවුරුදු උත්සව වලට යන්නේ නැති. ඔයාලගේ ගමේ සංගීත තියෙන්නේ නැති. ඉතින් අවුරුද්ද ගෙවුනේ ඔහොම. ඉතින් මේ මාසෙත් ආවා ගියා වගේ තමයි. ඉතින් දැන් මේ මාසෙත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට වෙසක් තියෙනවා. පොසොන් තියෙනවා. ඉතින් ඇසල තියෙනවා. මේ ඉතින් ඇත්තටම ලස්සන මාස ටිකක් මේ ගෙවිගෙන යන්නේ. ඊට පස්සේ කොහොම හරි ඉතින් අපි ආවා මේ අපේ කියන්නේ අපේම නෑදෑ කෙනෙක්ගේ කියන්නේ පාටියකට. ඉතින් මේ පාටිය පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඉස්සරහට පාටිය ඔක්කොම දාන්නම් vlog එකකින්. කොහොම හරි මේ ඉන්නේ මගේ යාළුවා මේ ඇවිල්ලා පර්පල් රේන්ජ් ගහපු දවසේ මේක වේයන්ගොඩ. ඉතින් මේ කට්ටියත් එක්ක ඉතින් ඩාන්ස් කරන ගමන් තමයි හිටියේ. ඉතින් යාළුවෝ කොහෙද? අතල් එතන. ඊට පස්සේ කොහොම හරි මේ අපි යන්නේ හෝමගමට මේ හයිවේ එකේ මේකත් කඩවත හයිවේ එකෙන් දාලා අපි අතුරුගිරියෙන් එක්සිට් වුණා. ඉතින් එදා ගිහිල්ලා අපි නෑදෑ ගෙදරක ගියා. කොහොම හරි එහෙ ගිහිල්ලා කාලා බීලා සින්දු කියලා නටලා කරලා එදාම රැත් තිබ්බා සංගීතයක් තිබ්බා all right. ඒක තිබ්බේ නයිවල. ඉතින් ඒ සංගීතෙත් බැලුවා. කොහොම හරි මේ සාමාන්‍යයෙන් 18 වගේ තමයි තිබුණේ මට මතක විදිහට මතක නෑ මට හරියටම. ඊට පස්සේ එදාම රැ තිබ්බ all right සංගීතය. ඉතින් මේ තමයි all right. මේකට all right මේකට කලින් දවස් මම පර්පරෙන් තිබ්බේ. ඉතින් මේ ඉන්නේ අපේ නංගි කෙනෙක් ඉතින් යාලත් එක්ක ඉතින් ඩාන්ස් කරලා එහෙම ඉතින් අපි ගෙදර ආවා. මේ සංගීතෙත් හොඳයි අවුලක් නෑ සෙනග හිටියා. හැබැයි මේ ටිකේ වැස්සේ නෑ. අවුලක් නෑ වෙදර් එකත් හොඳයි. ඊට පස්සේ කොහොම හරි මම අර කියපු big girl පාටියේ මේ ෆොටෝස් තමයි මේ. ඇත්තටම මේ එදත් යාළුවොත් එක්ක කාලා බීලා ඒව කරා. ඉතින් හැමතැනම ඉතින් ලංකාවේ හැමතැනම යාළුවෝ ඉන්නවා. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් හොඳ යාළුවෝ ඉන්නවා නරක යාළුවෝ ඉන්නවා ජීවිතේට එනවා යනවා. ඒ අතරින් තේරිලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට ආදරේ ඇත්තටම මේ ඉතින් අපේ පැත්තේටම මල්ලි කෙනෙක් ඩාන්ස් කරනවා. ඔයාලා මේ වීඩියෝ එක නම් මේ දකින්න ඇති මේ Facebook එකේ TikTok එකේ මම හිතනවා මම දකින්න ඇති කියලා මේ ඉස්සරහට. ඉතින් මේ යාළුවොත් එක්ක ෆොටෝස් ගත්තා කෑව බිව්වා. කොහොම හරි ඉතින් මේ විදියට තමයි එදා දවස ගෙවුනේ. ඔයාලා එකතු වෙන page එකත් එක්ක Facebook එකේ තියෙනවා සර්ච් කරලා බලන්න යකා ගල්ලිය page එකේම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි කරන කියන දේවල් මේ vlogs බලනවා වගේම ඒ like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලට ඉතින් අපේ අලුත් වීඩියෝස් වැඩ ඔක්කොම එකෙන් බලා ගන්න පුළුවන්. සතියකට එකපාරක් හරි vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම edit කරනවා කියන එක ලේසි නෑ. ඔයාලා දන්නවනේ මම YouTube වලට අලුත් වුණත් ඇත්තටම YouTube කියන්නේ මං ආසාවට කරන දෙයක්. ඒ කියන්නේ මං හරි ආසයි යන්නේ තැන ෆොටෝ ගන්න, වීඩියෝ ගන්න. ඉතින් මගේ යාළුවෝ හැමෝම කිව්වා ඉස්සර ඉඳන් මට vlog කරන්න කියලා. ඇත්තටම මට පොඩි ලැජ්ජාවක් තිබුණා. ඇත්තටම මේ එකපාරට කොහොමද කරන්නේ කියලා ඒ වුණාට මම හරි ආසයි ඇත්තටම මේ වගේ වීඩියෝස් ගේන්න. ඉස්සරහට ඇත්තටම අලුත් vlog වලින් ලස්සන වැඩවල වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දෙන්න. නැත්නම් notification එකේ ඉන්නේ ඔයාලට. කොහොම හරි එදා මේ ඉතින් මේ dancing floor එකේ කට්ටිය නටනවා. මේ ඇවිල්ලා මම TikTok එකට මේ දාපු වීඩියෝ වගේක්. කොහොමද යන්නේ තන හැමෝම TikTok ඉන්නවනේ. ඉතින් ඔය වීඩියෝ එකක් කරා TikTok එකට. මේ වලන් ඔයාලට මගේ page එකෙන් බලා ගන්න පුළුවන්. ඍෂි ශානි කියලා තමයි Facebook එකේ page එකේ තියෙන්නේ. මේ මගේ යාළුවා අවුරුද්දට ආවා අපේ ගෙදර. ඉතින් එයාලත් එක්ක TikTok එකක් කරා. කොහොම හරි මෙයාට ඉතින් ඉන්නේ කිරිබද්දොඩ. ඉතින් එහෙ ඉඳන් පවා ඉතින් ඉන්නවා යාළුවෝ හැමතැනම. ඉතින් මේ අපේ නංගිලා ඉතින් එහෙ ගිහිල්ලා කට්ටියත් එක්ක ගෙදර එකතු වුණාම ඉතින් පිස්සු නටනවානේ. ඉතින් ඔහම TikTok එකක් කරලා එහෙම එදත් එහෙ පාටියක් තිබ්බා. ඉතින් කාලා බීලා මේ ඒ ඉඳලා ආවා. ඉතින් කොහොම හරි මේ TikTok කරනවට බාධා කරනවා අපේ සෙට් එක. මේ ඒ උනාට හැමෝමත් එක්කම TikTok කරා. ඉතින් අර ඒ වෙලේ ඉතින් hina වෙලා විහිළුවෙන් තහළුවෙන් ඉතින් ඉන්නවා.
මම නම් කියන්නේ ඉතින් ඉන්න ටිකේ hina වෙලා සතුටින් ඉන්න ඕනේ. කන්න ඕනේ, බොන්න ඕනේ, ආතල් එකේ ඉන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි මගේ ඊට පහුවදා යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටියක් තිබුණා. ඒ යාළුවාගේ මේ පුතාගේ. ඉතින් අපි එහෙට ගියා. මේ ඉතින් එයාගේ පන්තියේ කට්ටියම ඉතින් එකටම මේ කෑමට එන්න කියලා තිබුණා පොඩි කට්ටියට. ඉතින් එහෙ ගිහිල්ලා ඉවර වෙලා අපි ගියා මේ රිවර්බ් මියුසික් බෑන්ඩ් එක. මේක මේ අලුත් බෑන්ඩ් එකක්. ඉතින් ඒ වුණාට ඒ අලුත් කියන්නේ අලුත්ම නෙමෙයි. ඉතින් ඒ වුණාට ඒ බෑන්ඩ් එක හොඳයි. ඊට පස්සේ අපි ආව ගලේ දේවාලේ. ගලේ දේවාලේ කියන්නේ අවුරුදු 11ක් මමයි අයියයි අපි දෙන්න යන තැනක්, අපිට පිහිට වුණු තැනක්. ගලේ දේවාලේ ගැන හැමෝම දන්නවා. දන්නේ නැති කෙනෙක් නැහැ. ගම්බාරප්පච්චිගේ පිහිට හැමෝටම තියෙනවා. හැමෝටම ලැබෙන්න ඕනේ. ඉතින් මේ දා ගලේ දේවාලේ අපි ගිහිල්ලා ඉවර වෙලා කොහොම හරි මේ එතන මල් පෑගෙනවා. මාරම සෙනගක් ඉන්නේ සෙනසුරාදාට. ඉතින් ඉස්සරන අපි යන දවස්වල හිටියේ නෑ. උනාට දැන් ඉන්නවා. ඉතින් මේ මල් පෑගි කට්ටිය යනවා. ඒ තරම් මල් තියන්න තැන් නැහැ. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි කට්ටිය එකතු වෙලා පුළුවන් විදිහට මල් ආසන සුද්ධ කරලා අතු ගාලා එහෙම තිබ්බා. මේ ඇවිල්ලා මංගලයට දවස්වල ගත්ත vlog එකක් මම. ඔයාලා මේ vlog එක නම් දැන් බලලා ඇති. මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා යන තැන පිරිසිදුව තියන්න. මෙතන දෙවි කෙනෙක් වඩින තැනක්. ඔයාලා කන බොන දේවල් හරියට ඩස්ට්බින් වලට දාන්න. බිමට දාන්න එපා. මොකද මෙතන අපිරිසිදු කරන්න එපා. මොකද දෙවි ඔයාලා වඳින්න යනවා වගේම ඔයාලට පිහිට ගන්නවා වගේම එතනත් පිරිසිදුව තියන්න. මොකද පිහිට දෙන තැනක් මොනවා වුණත් පව් පුරවගෙන වැඩක් නැහැ. මේ පොඩි දේවල් වලින්. ඉතින් හිතේ ශ්‍රද්ධාව වගේම තමන්ගේ පිරිසිදුකමක් තියාගන්න. ඒක නිසා මොකද කවදාවත් වරදින්නේ නැහැ. මොකද පිට රටවල් වල මිනිස්සු නෙමෙයි මේ අපේ ලංකාවේ මිනිස්සුම තමයි අපේ තැන් විනාශ කරන්නේ. ඉතින් මේ ඇවිල්ලා අවුරුදු දවසේ කොහොම හරි මේ ෆ්ලෑෂ් බෑක් මේ 14 වෙනිදා. ඉතින් ඒකත් බලලා මේ ඇවිල්ලා නයිවල මේ සතිපොලේ අවුරුදු උත්සවේ. ඉතින් ඒකටත් ගිහිල්ලා අපි කට්ටිය නටලා ඉතින් අපේ යාළුවෝ ඇවිල්ලා කොහොම හරි කට්ටියත් එක්කම මේ සංගීත බලන්න ගියා. කොහොම හරි මේ වීඩියෝ එක ඔයාලට දිගටම බලන්නකෝ. එතකොට තේරෙයි මේකේ මේ ඇත්තටම මේ යාළුවොත් එක්ක ගත කරද්දි මාරම මේ පට්ට නිදහස්. ඉතින් අර කාලෙක ඉන්න කට්ටියම හම්බෙන්නේ එක එක්කෙනා එක තැන්වල පෙලක් අය බැඳලා, පෙලක් අය රටවල් වල, පෙලක් අය මෙහෙ නෑ දුර පළාත්වල. ඉතින් ඒ හින්දා අර කට්ටියම එකතු වෙද්දි ඉතින් මරු. කොහොම හරි සංගීත ඔක්කොම අප්‍රේල් මාසේ සේරම වගේ බැලුවා. එකක් දෙකක් මිස් වුණා. ඉතින් ওই වැස්ස අනම්මනම් හින්දා ඒ ටිකත් ඔක්කොම බලලා ඉවර වෙලා දැන් ඔයාලට මේ වීඩියෝ එක නම් කලින් වීඩියෝස් වල ඇති. මේ වීඩියෝ ඔක්කොම එකකට මේවා කරලා තියෙන ඇඩ් කරලා හදපු වීඩියෝ එකක්. මේක මම Facebook දාන්න හදපු වීඩියෝ එක. ඉතින් ඔයාලට කොහොමද මං හිතනවා හොඳින් ඔයාලා හැමෝම ඇති කියලා. හැමෝටම ඉතින් අවුරුද්ද සුබ වෙන්න ඕනේ. කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ. අවුරුද්දට පස්සෙත් කියන්නේ එක දවසක් නෙමෙයි හැමදාම ඉතින් වගේ අවුරුදු වගේ තමයි හැමෝටම හරි ගියාම. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. දැන් මැයි මාසේ එනවා ඉස්සරහට වෙසක් එනවා. වෙසක් vlog එකකුත් මම අනිවාර්යෙන් ඔයාලට වෙසක් මාසෙම අරගෙන එන්නම්. දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම කියන්නේ වෙසක් vlog එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න. පොසොන් vlog එකත් එහෙමයි. පොසොන් එකට නම් vlog දෙකකට තමයි ගේන්න වෙන්නේ. මොකද අපි ටුවර් එක යද්දී කොහොමත් අනිවාර්යෙන් දවස් 5ක් නම් ඉන්නවා ගිහිල්ලා අනුරාධපුරේ. ඉතින් ඒක නිසා ඒ vlog එක දිග vlog එකක් එයි. මම ඒක part 1 part 2 කියලා ගේන්නම්. ඉතින් මේත් නයිවල් සංගීතය දාරෑ. මේ වීඩියෝස් නම් ඔයාලා දැකලා නැහැ. මම රීල් එකක් විදිහට දාලා තිබ්බ ෂෝට් රීල් එකක් YouTube එකේ. ඒකත් ඔයාලා දකින්න ඇති. මේ තමයි ඉතින් අපේ ගෑන්සිය තව යාළුවෝ අඩුයි. දුර යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ යාළුවොත් හැමෝම මතක් කරනවා. ඉතින් ගොඩක් ඉන්නවා ඇත්තට මේ යාළුවෝ. මේ කීප දෙනෙක් විතරයි මෙතන ඉන්නේ. ඒ අතරින් ඒ සංගීත බලන යාළුවෝ ඉන්නවා. සංගීත බලන්නේ නැති යාළුවෝ ඉන්නවා. හැමදාම හම්බුනේ නැතුණත් යාළුකම් නැති වෙන්නේ නැහැ. ඉතින් නැත්තම් හිතයි දැන් මේ යාළුවෝ විතරයි කියලා. හැමතැනම යාළුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ව මතක් කරනවා මේ වෙලේ. ඉතින් thank you for watching. Bye.